welcome back to my channel Upeksha Harshini Vlogs. ඔන්න අද අපි ළඟ මේන සිංහල හින්දු අලුත් අවුරුද්දට රසම රස කොකිස් එකක් කිරි රසට හරියටම කොහොමද හදාගන්නේ කියලා බලන්න යන්නේ. ඉතින් අද අම්මා තමයි කොකිස් එක හදන්නේ. අම්මගේ විදිහට සාමාන්‍යයෙන් අපි කඩේ තියෙන හාල් පිටි එහෙම පාවිච්චි නොකර ගෙදරම සුදු කැපුළු හාල් වලින් කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න යන්නේ. ඉතින් හරිම ලේසි මේක කරගන්න. ඉතින් අපි එන ඉක්මනට බලමු කොහොමද මේ රසම රස කොකිස් එක හදාගන්නේ කියලා. මුලින්ම අපි හාල් ටිකක් පෙඟෙන්න දාගන්න ඕනේ. මම අරන් තියෙන්නේ සුදු කැකුළු හාල්. ඉතින් මේ හුණ්ඩුවක ප්‍රමාණයක් තමයි ගත්තේ. මොකද බොහොම ටිකක් හදන්නේ ගොඩක් නෙමෙයි. අතර මේ හුණ්ඩුව ප්‍රමාණයෙන් අපිට කොකිස් 45ක් විතර හැබැයි හදාගන්න පුළුවන්. මම පාවිච්චි කරන අච්චුවේ. ඉතින් දැන් මම මේක හවස හදන්න ගත්ත නිසා උදේ තමයි මේ විදිහට හාල් ටික අපි පෙඟෙන්න දාගත්තේ. දැන් මේ කොකිස් හදන්න අපිට කොකිස් අච්චුවක් ඕනේ. ඉතින් ඔයා කොකිස් අච්චුව අලුතෙන්ම නම් ගන්නෙ. මේ කොකිස් අච්චුව පදම් කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් මං දාන්නම් කමෙන්ට් එකේ ලින්ක් එක. ඒක බලන්න. ඉතින් මං ඒ වීඩියෝ එකේම non stick අච්චු ගැනත් කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක බලන්න. ඉතින් අපිට මේකට තව ඕන වෙනවා උකු පොල් කිරි. මම මේ පොල් ගෙඩියකටත් අඩු ප්‍රමාණයකින් තමයි මේ හොඳට උකු කිරි අරන් තියෙන්නේ. දැන් අපි මේ ටික හොඳට මේ වගේ බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම එහෙම බ්ලෙන්ඩර් කප් එකට දාලා හාල් ටිකක් දානවා. ඊට පස්සේ මේකට පොල් කිරි ටිකක් දානවා. හාල් ටික වැහෙන ප්‍රමාණයට දාලා අපි මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔන්න තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරගෙන ආපු අපේ මිශ්‍රණය. අපි ඊට පස්සේ මේ වගේ ඕක පෙරා ගන්න ඕනේ. දැන් මේ විදිහටම අපි ඉතුරු හාල් ටිකත් දාලා පොල් කිරි දාලා බ්ලෙන්ඩ් කරනවා. ඒ බ්ලෙන්ඩ් කරගත්තේ ටිකට මම මේ වගේ පාන් පිටි මේස හැඳි 4ක් එකතු කරගත්තා. මේ පාන් පිටි මේස හැඳි 4ක් එකතු කරගෙන අපි මේක බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන ඒ ටිකත් බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ ඒකට මම දාගන්නවා බිත්තරයක්. බිත්තරේ ඔයාට කැමති නම් දාගන්න පුළුවන්, අකමැති නම් නොදා ඉන්නත් පුළුවන්. ඉතින් සමහරලාට ගැලවෙන්නේ නැතුව ගියොත් කොකිස් අපි මේ බිත්තරේ අනිවාර්යයෙන්ම ඉතින් එකතු කරගන්නවා. දැන් non stick අච්චුවක් එහෙම පාවිච්චි කරද්දී නම් බිත්තර දාන්න ඕන වෙන්නෙම නැහැ. ඉතින් මේ බිත්තරයක් දාන එක ඔයාගේ කැමැත්ත අකමැත්ත අනුව ඔයාට කරගන්න පුළුවන්. මේකක් දානවා නම් දාලා මේ ටිකත් බ්ලෙන්ඩ් කරගන්න. මේ තියෙන්නේ මිශ්‍රණය අපේ අර ඉතුරු හාල් ටිකයි පොල් කිරි ටිකයි පාන් පිටි මේස හැඳි 4යි බිත්තරේ දාලා බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය තමයි අපි මේ දැන් පෙරාගන්නේ. ඉතින් ඔයාලට මේ පාන් පිටි ටිකයි බිත්තරේ මේ ඕනම අවස්ථාවක දාලා මේ බ්ලෙන්ඩ් කරලා පෙරා ගන්න පුළුවන්. මම ඉතින් අර අන්තිම ටිකට තමයි දාලා මේ ටික බ්ලෙන්ඩ් කරගත්තේ. මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි අපිට එන්නේ. ඉතින් අපේ මේ බැටර් එක ගොඩාක් දියත් නැහැ, ගොඩාක් උකුත් නැහැ. මෙන්න මේ වගේ පදමකට තියෙන්න ඕනේ. ඉතින් මේක ටිකක් වෙලා යද්දි ඝන වෙන්න පුළුවන් මිශ්‍රණය. ඒ නිසා පොල් කිරි ටිකක් ඕකටත් වැඩිපුර තියාගන්න. දැන් අපි අපේ මේ බැටර් එකට සීනි ටිකක් එකතු කරනවා. මම සීනි ටිකක් දැන් එකතු කරලා ඒ ටික හොඳට චුට්ටක් දිය කරගෙන මේක පැයක් විතර තියලා තියෙනවා. ඉතින් ඔයාට මේ වෙලාවෙම ලුණුත් එකතු කරන්න පුළුවන් කැමති නම්. හැබැයි මම ලුණු එකතු කරන්නේ අපි මේක පැයක් විතර තිබ්බට පස්සේ. හරි, දැන් අපි අපේ බැටර් එක පැයක් වගේ කාලයක් තියාගමු. ඔන්න දැන් පැයකට විතර පස්සේ මම ලෑස්ති කරගත්තා. ඔක්කොම ළඟට කරගත්තා අපිට ඕන දේවල් ටික. මේ තියෙන්නේ කොකිස් අච්චුව. මේ කොකිස් අච්චුවට නම් අවුරුදු බර ගණක් වෙනවා අම්මගේ කොකිස් අච්චුවට. ඉතින් මට non stick එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න මම ලෑස්ති කරගත්ත කොකිස් අපිට බැදලා දාගන්න එකක්. අපේ කොකිස් මිශ්‍රණය ඒ වගේම කූරක් ලෑස්ති කරගන්න කූරක් ඕනේ. ඔක්කොම ඉතින් ළඟට කරලා තියාගන්න. ඉතින් කොකිස් අච්චුව පදම් කරගන්න හැටි මම කලිනුත් කිව්වා. මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ලින්ක් එක. මම කියලා තියෙනවා කොහොමද පදම් කරගන්න කියලා අපි කොකිස් අච්චුව. ඒ වගේම non stick කොකිස් අච්චු ගැනත් පොඩි විස්තරයක් එතන මම කරලා තියෙනවා.
ඒ නිසා ඔයා ඒ වීඩියෝ එකත් බලලා අයිඩියා එකක් ගන්න. කොකිස් වගේම එතකොට මුං කෑවුම්, පොල් කේක්, පැණි අලුවා. ඉතින් මේවත් කොහොමද හරියට ලේසියෙන් හදාගන්නේ කියලා වීඩියෝස් කරලා මම දාලා තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක්ස් ටිකත් ඔයාලට දාන්නම් බලන්න. ඔන්න දැන් තමයි මම ලුණු එකතු කරගත්තේ. ඉතින් අපි දැන් ලුණු එකතු කරගෙන ඒ ටිකත් මේ විදිහට හොඳට මික්ස් කරගන්නවා. ඉතින් ඔයා එක කොකිස් එකක් හදලා බලලා ඔයාගේ ලුණු සීනි ඔයාට මදි නම් තව දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි තෙල් ටික දාලා මේ විදිහට කොකිස් අච්චුව ටිකක් රත් කරගන්නවා. ඉතින් කොකිස් අච්චුව ඕනාට වැඩිය රත් කරගන්නත් එපා. එතකොටත් අපේ මේ බැටර් එක අච්චුවට ඇලෙන්නේ නැහැ. ඒ කොකිස් හරියක් නෑ. ඉතින් මේ ඔයා කොකිස් අච්චුව ඔයාගේ බැටර් එකට දාද්දී අර සද්දයක් එන්නේ. එතකොට ගානට ඔයාගේ කොකිස් අච්චුව රත් වෙලා තියෙන්නේ. පස්සට යන්න සුදු පුතා. ඉතින් මෙහෙම මොන හරි හදනකොට අපේ චූටි පුතත් එනවා ළඟට. හැබැයි ඉතින් මේ ටික තෙල් තාච්චියක් ළඟ තියාගෙන කරන වැඩක් නිසා ටිකක් බයයි. කොහොම හරි ඉතින් ඒගොල්ලොත් ආසයි මේවට උදව් කරන්න. ඉතින් පරිස්සමට යාටත් මේක පෙන්නන ගමන් ඉතින් කරගත්ත වැඩේ කොහොම හරි. ඔයා මේ කොකිස් හදනකොට අපේ බැටර් එක නිතර කලවම් කරන්න ඕනේ. මොකද අර පිටි යටට බහිනවා. ඒ නිසා නිතර මිශ්‍රණය කලවම් කර තමයි ඔයා මේ අච්චුවට බැටර් එක ගන්න ඕනේ. හදිසියේ හරි ඔයාගේ කොකිස් බැටර් එක ටිකක් උකු වැඩි වගේ තේරුණොත් පොල් කිරි ගොඩාක් වැඩි කරගන්න නැතුව පොල් කිරි චුට්ටක් දාලා ආපහු බැටර් එක දිය කරගෙන හදා ගන්න හරි පදමට. Kokies nasai. Hah? Asyik koka. ඔයා මේ කොකිස් එක මේ විදිහට තෙල් එකට දැම්මට පස්සේ අච්චුව එකපාරටම අතාරින්න එපා. මොකද ටිකක් අර බැදෙනකන් තියාගන්න බැටර් එක චුට්ටක් හයි වෙනකන්. මොකද ඔයා එකපාරට ගලවලා ගත්තොත් ඔයාගේ අර කොකිස් එකට එන ලස්සන හැඩේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා රසට වගේම ලස්සනටත් හදාගන්න කොකිස් එක. ඔන්න තියෙනවා අපි හදාගත්ත ලස්සන කොකිස් ටික. තව තියෙනවා හදන්න. මේ හදාගත්ත ටිකක්. ඉතින් මේ කැවිලි මේසයට තියන්න හදන කොකිස්නේ. ආස නැද්ද කොකිස් එක චුට්ටක් සැරට කන්න? අපි බලමු එහෙම කොකිස් එකක් හදාගන්නෙත් කොහොමද කියලා. ඔන්න මේ සැරට කොකිස් කන්න අපේ කොකිස් බැටර් එකටම කෑලි මිරිස් චුට්ටකුයි කරපිංචා ටිකක් හොඳට හීනියට ලියලා හරි නැත්නම් චුට්ටක් බ්ලෙන්ඩ් කරලා හරි මේ විදිහට අපේ බැටර් එකට දාගන්න ඕනේ. දාගෙන ඊට පස්සේ අර සුපුරුදු විදිහට අපේ කොකිස් ටික හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයා මේ විදිහට කොකිස් කාලා නැත්තම් හදලා බලන්න. මුලින්ම කැවිලි මේසෙට තියන්න හදාගෙන අන්තිමට ඉතුරු වෙන ටිකට මේ විදිහට කෑලි මිරිස් කරපිංචා දාලා කොකිස් ටිකක් හදලා බලන්න. අනිවාර්යෙන්ම ඔයා කැමති වෙයි. ඔන්න මම කලිනුත් කිව්වා වගේ මුං කෑවුම්, පොල් කේක්, පැණි අලුව හදාගන්න විදිය මම ලින්ක් දාන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒවත් බලන්න. ඉතින් මේ හාල් හුණ්ඩුවේ ප්‍රමාණයෙන් මම මේ වගේ කොකිස් හදාගත්තා 45ක්. ඉතින් ඔන්න මේ තියෙන අපි හදාගත්ත රසම රස කොකිස් එක. ඉතින් මේක හරිම රසයි. කිරි රහක් තියෙනවා හොඳට. ඉතින් මේ අවුරුද්දේ ඔයත් ඔයාගේ අසල්වාසීන්ට දෙන්න, ඔයාගේ අවුරුදු කෑමේසට තියන්න මේ වගේ රසම රස කොකිස් එකක් ඔයාගේ අතින්ම හදන්න. ඉතින් තවත් රසම රස අවුරුදු කෑමක් හදන විදිහ අරගෙන ඉක්මනටම එන්න. ඉතින් thank you so much ඔයාද මාව අහගෙන හිටියට, බලාගෙන හිටියට. එතනක් ඔයා සතුටෙන් පරිස්සමෙන් ඉන්න. තව vlog එකක් අරගෙන එන්න. bye.